ඔන්න යාළුවනේ අද මම ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ 2024 වර්ෂයේ තිරගතු බේබි ජොනි කියන ලස්සන හින්දි මූවි එක. ඉතින් සුපිරි අවසානයක් තියෙන මේ කතාව අපිත් එක්ක අවසානයේ වෙනකම්ම නරඹන්න එකතු වෙන්න කියලාත් ඕ කට්ටියට මතක් කරන ගමන් ඒ වගේ මේ වගේ මූවීස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා නැත්නම් පහත තියෙන subscribe button එකක් click කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. ෆිල්ම් එක හොඳ නම් වීඩියෝ එකට like එකකුත් දාන ගමන් ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න කියලාත් මතක් කරනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව මේ කතාව පැත්තට යමු. ඔන්න කතාව ආරම්භයේදීම අපිට පේන්නන්නේ කුෂි කියන පොඩි ගෑනු ළමයා පාසලට එක්කයි යන්න. ජෝන් කියන එයාගේ තාත්තා හැදුවත් මේ වෙනකොටත් මේ කෙනාගේ බයිසිකලේ කැඩිලා තියෙන නිසා හැමදාමත් වගේ අදත් කුෂියට පරක්කු වෙලා තමයි ඉස්කෝලේට යන්න වෙන්නේ. මේ නිසා ඉතින් කුෂි එයාගේ තාත්තට හොදටම බනින ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවෙ ඉතින් කුෂි එයාගේ තාත්තට කියනවා එයාගේ තාත්තා මේ වගේ බයිසිකලයක් පැද්දත් හරිනම් මේ බයිසිකලේ තියෙන්න ඕනේ කෞතුකාගාරයක් කියලා. මොකද ඉතින් යාළුවනේ මේ බයිසිකලේ ඒ තරම් පරණ නිසා. හැබැයි මේ වෙලාවේ මෙතන යන කාර් එකක් කුෂිගේ ඇඟටත් මෙතන වතුර වලක තිබුණු වතුර ඉහගෙන ගියපු නිසා මේ වෙලාවේ ජෝන් හා කුෂි මේ වාහනේ පස්සෙන් පන්නන්න ගන්නවා. හැබැයි ඉතින් කොහොම හරි අන්තිමට මේ දෙන්නට පුළුවන් වෙනවා මේ වාහනේ අල්ලගන්න. හැබැයි මේ වෙලාවේ වැසකුත් එන නිසා ජෝන් මේ කෙනාට කියනවා එයාගේ වාහනයෙන් බහින්න කියලා. මීළඟට ඉතින් මේ කෙනා ළඟට ගිහින් ජෝන් කියනවා එයාගේ දුවට වතුර ඉහගෙන ගියපු නිසා මේ වෙලාවේ දුවගෙන් සමාව ඉල්ලන්න කියලා. ඉතින් මේ කෙනා මේ කුෂිගෙන් සමාව ගත්තට පස්සේ ජෝන් මේ කෙනාට යන්න දෙනවා. හැබැයි ඉතින් කුෂි නම් මේ වුණ දෙයට සතුටෙන් නෙමෙයි ඉන්නේ. මොකද ඉතින් කුෂි නම් හිතුවේ එයාගේ තාත්තා මේ කරපු දෙයට මේ කෙනාට හොදටම ගහයි කියලා. හැබැයි ඉතින් ජෝන් කියන කෙනා නම් කාත් එක්කවත් රණ්ඩු දාගන්න කැමති නැති කෙනෙක්. මේ නිසා තමයි ඉතින් මේ වෙලාවේ ජෝන් කියන කෙනා මේ වැඩිය දුර දිග යවන්නේ නැතුව මෙතනින්ම විසදලා දැම්මේ. ඉතින් යාළුවනේ මේ කුෂිගේ අම්මා මේ වෙනකොට මිය ගිහිල්ලා ඉන්න නිසා ජෝන් තමයි හැමදාමත් කුෂිට කෑම හදලා එයාව ලෑස්ති කරලා පාසල් ගිහිල්ලා දාන්නේ. මේ වෙනකොට ඉතින් ජෝන් කියන කෙනා එයාගේ සීයාගේ කාලේ ඉඳන් තිබුණු බේකරියක් තමයි කරගෙන යන්නේ. හැබැයි ඉතින් යාළුවනේ ජෝන් කුෂිට එයාගේ අම්මා නෑ කියලා කිසිම දවසක දැනෙන්න නම් දුන්නේ නෑ. මොකද ජෝන් කුෂිව ඒ තරම් ආදරෙන් බලා ගන්න නිසා. ඉතින් මේ ගෙදර මේ දෙන්නට අමතරව ටයිගර් කියන බල්ලෙකුත් ඉන්නවා. ඔන්න මීළඟට අපිට පේනවා කුෂිගේ තාත්තා කුෂිව පරක්කු වෙලා පාසලට ගෙනල්ලා දානවා. හැබැයි ඉතින් හැමදාමත් වගේ අදත් කුෂි වෙලාවට ආපු නැති නිසා එයාගේ පන්තියේ උගන්වන තාරා කියන මිස් කුෂිගෙන් අහනවා හැමදාමත් වගේ පරක්කු වෙලා ඉන්නේ මොකද කියලා. මේ වෙලාවෙ ඉතින් කුෂි එයා පාසලට එන්න වෙලා ගියේ. එයා මගදී එන ගමන් ඒගොල්ලොන්ගේ බයිසිකලේ කැඩුනා වගේම මේ වෙලාවේ කාර් එකකින් කුෂියට වතුර ඉහගෙන ගියපු නිසා මේ කෙනාව අල්ලගන්න ගියපු නිසා තමයි පරක්කුනේ කියලා මේ වෙලාවේ කුෂි මැඩම්ට කියනවා. ඉතින් මේ වෙලාවේ තාරා කියන මිස් දකිනවා ජෝන් කියන කෙනාව. ඉතින් මේ වෙලාවේ මේ තාරා කියන මිස් කුෂිගෙන් අහනවා එයා පාසලට ඇරලවලා ගියපු ජෝන් කියන කෙනා එයාගේ කවුද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් කුෂි මිස්ටර් කියන්නේ මේ එයාගේ අයියා කියලා. මීළඟට ඉතින් තාරා කියන කෙනා ජෝන්ගේ පවත්වාගෙන යන බේකරියකට දවසක් ඇවිත් කෑම වගයක් ගන්නවා. හැබැයි ඉතින් මේ වෙලාවේ කුෂි නම් එයාගේ තාත්තට මැඩම්ගෙන් සල්ලි ගන්න දෙන්නේ නැහැ. මේ නිසාම ඉතින් අන්තිමේදී ජෝන් මේ කෑම ටික තාරා කියන මිස්ටර් නොමිලේම දෙනවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා මීළඟ දවසේ කුෂි පරක්කු වෙලා තමයි ඉස්කෝලේට ඇවිල්ලා තියෙන්නේ. මේ නිසා ඉතින් කුෂි එයාගේ තාත්තට කියනවා එයාටම ඇවිල්ලා කුෂි පරක්කු වෙන්න හේතුව මොකද්ද කියලා එයාගේ මිස්ටර් කියන්න කියලා. මේ වෙලාවෙ ඉතින් කුෂි පාසලට ගියාම තාරා අදත් කුෂි පරක්කු වෙලා ආව නිසා එයාට එළියට වෙලා ඉන්න කියලා කිව්වත් හැබැයි මේ වෙලාවේ ජෝන් මිස්ව හම්බෙන්න එන නිසා කුෂිට පන්ති කාමරයට නම් යන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේ ජෝන් තාරා මිස්ටර් කියනවා කුෂි අද පරක්කු වෙලා ආපු එකට සමා වෙන්න කියලා. හැබැයි මේ වෙලාවේ තාරා මලයාලම් වලින් ජෝන්ට කියනවා එයා රැවුල කොණ්ඩේ කපලා හිටියා නම් ගොඩක් කඩවසම්ම ඉදී කියලා. හැබැයි මේ වෙලාවේ ජෝන් කියනවා එයා මලයාලම් දන්නේ නැහැ කියලා. මේ නිසා ඉතින් තාරා මේ දේ ඉංග්‍රීසියෙන්ුත් කියනවා. මේ වෙලාවේ නම් ඉතින් ජෝන් මේ තාරා කියන මිස්ටර් කියනවා එයා හෙට එනකොට කපාගෙන එන්නම් කියලා මෙතන යන්න යනවා.
දැන් ඉතින් කුෂීගේ හෝම්වර්ක් කරන්නේ ජෝන්ම තමයි. මේ වෙලාවෙ ඉතින් ජෝන් එයාගේ දුවගෙන් අහනවා ඒගොල්ලොන්ගේ පාසලේ ඊයේ ජෝන්ට කතා කරපු මිස් ගැන. මේ වෙලාවෙ ඉතින් කුෂී නම් අහනවා කොයි මිස් ගැනද අහන්නේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවෙ ජෝන් තාරා මිස් ගැන වර්ණනාවක් කරලම කියනවා එයාත් එක්ක ගෙදර වැඩයි පාසලේදී වැඩයි විතරක් තියාගන්න කියලා. හැබැයි මේ වෙලාවෙ කුෂී නම් එයාගේ තාත්තට කියනවා එයා වෙන දේවල් ගැන හිතන්නේ නැතුව කුෂීගේ හෝම්වර්ක් ටික හරියට අවධානයෙන් කරලා දෙන්න කියලා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා කාර් එකකින් දේවී කියන ගෑනු ළමයෙක් පැහැරගෙන යනවා. හැබැයි ඉතින් මේ කෙනා වාහනේ නතර කරලා ටිකක් එළියට ගියපු වෙලාවේ මේ ගෑනු ළමයාට පුළුවන් වෙනවා මේ වාහනයෙන් එළියට පැන ගන්න. මීළඟට ඉතින් ජෝන් බේකරියේ වැඩ වගයක් තිබුණු නිසා ටිකක් පරක්කු වෙලා කුෂීව ගන්නට එනකොට ජෝන් දකිනවා මේ පාසලේම ඉන්න රොනී කියලා කෙනෙක් කුෂීට ගහලා තියනවා කියලා. මේ වෙලාවෙ ඉතින් ජෝන් නම් කුෂීට කියනවා ඒ ළමයාට ගහලා එන්න කියලා. ඔන්න යාළුවනේ මේ රොනී කියන ළමයාට ගහපු නිසා තාරා මිස් කුෂීටයි එයාගේ තාත්තටයි පල්ලිය ළඟට ඇවිල්ලා එයාව හමු වෙන්න කියලා කියපු නිසා මේ දෙන්නා පල්ලිය ළඟට ගිහින් තාරා මිස් එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙලාවේ තාරා මිස් ඇවිත් ජෝන්ට කියනවා අහිංසකෙක් වගේ ඉඳගෙන පොඩි ළමයින්ට ගහන්න පුරුදු කරනවද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ ජෝන් නම් කියන්නේ ආත්ම ආරක්ෂාවට මේ දේවල් දැනගෙන ඉන්න එක හොඳයිනේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ ජෝන්ලා ආපු වාහනේ මැරියන් කට්ටියක් ඇවිත් මේ වෙලාවේදී හප්පනවා. මේ නිසා ඉතින් කුෂී මේ මැරියන් ඔක්කොටම හොදටම බනින්න ගන්නවා. හැබැයි මේ වෙලාවේ මේ දෙයට මැදිහත් වෙලා ජෝන් මේ ප්‍රශ්නේ මෙතනින් විසඳ ගන්නවා. මීළඟට ඉතින් කුෂී එයාගේ තාත්තා යාපහු යනකොට මේගොල්ලොන්ගේ වාහනේම තාරා කියන කෙනත් එනවා. ඉතින් මේ කෙනා කියනවා එයාවත් යන ගමන් ඇරලවලාම යන්න කියලා. ඉතින් ජෝන් තාරා කියන කෙනාගෙන් පාර අහගෙන එයා කියපු තැනට එනවා. හැබැයි මේ වෙලාවේ තමයි ජෝන් දැනගන්නේ තාරා ඇවිත් තියෙන්නේ පොලිසිය ළඟට කියලා. මීළඟට ඉතින් තාරා එයාට පල්ලිය ළඟදී හමු වුණු අර මැරියන්ගේ කාර් එකේ ඉඳලා පැනගලා ආපු දේවී කියන කෙනාවත් එක්කගෙන පොලිසියට යනවා. හැබැයි මේ වෙලාවේ තාරාත් එක්ක කුෂිත් මේ පොලිසියටම යනවා. මේ නිසාම ඉතින් ජෝන් අකමැත්තෙන් වුණත් බයෙන් මේ පොලිසිය ඇතුළට යනවා. මේ වෙලාවෙ ඉතින් ජෝන් කුෂීව පොලිසියට එක්කන් ආවෙකට තාරා මිස්ටර්ස් හොදටම බැනලා කුෂීව එක්කගෙන ඉන්න හදනකොට මෙතනට මේ පොලිසිය IPS ලෙස වැඩ කරන කෙනා එනවා. මේ වෙලාවේ මේ පොලිසිය කෙනා ජෝන්ව දැකලා එයාගෙන් අහනවා අපි මීට කලින් දෝහාර වලදී හමු වුණා නේද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ජෝන් කියනවා එයා දෝහාර වලට කවදාවත් ගිහිල්ලා නැහැ. එයා සීයාගේ කාලේ ඉඳන්ම කරගෙන යන බේකරියක් තමයි වැඩ කරන්නේ කියලා. හැබැයි මේ වෙලාවේ තාරාට නම් මේ කෙනා ගැන පොඩි සැකයක් ඇති වෙනවා. මොකද මේ කෙනා මීට කලින් මලයාලම් පොඩ්ඩක්වත් දන්නේ නැහැ කියලා කිව්වත් මේ වෙලාවේ මේ පොලිසිය කෙනත් එක්ක ජෝන් හොදට මලයාලම් වලින් කතා කරන නිසා මීළඟට ඉතින් ජෝන් පිටත් වෙලා එන්න හදනකොටම මේ පොලිසිය කෙනා එයාට සත්‍යය කියලා කතා කරනවා. හැබැයි මේ වෙලාවේ ජෝන් මේ පොලිසිය කෙනා දිහා බලලා ආපහු මෙතනින් එනවා. හැබැයි මේ වුණ දේවලුත් එක්ක තාරාට නම් ප්‍රශ්නයක් වෙනවා. මේ ජෝන් කියන කෙනා ඇත්තටම කවුද කියලා. ඔන්න යාළුවනේ මීළඟට මේ පොලිසිය කෙනා තාරා පොලිසියට එක්කගෙන ආපු දේවී කියන කෙනාව එක්කගෙන එන ගමන් බිල්ලෝ කියන මැරයට කතා කරලා කියනවා එයා හොයන දේවී කියන කෙනාව හම්බුණා කියලත්. හැබැයි මේ කට්ටියට විරුද්ධව කෙනෙක් පැමිණිල්ලක් දාලා තියෙනවා කියලා. මීළඟට ඉතින් අපිට පේනවා කුෂී එයාගේ තාත්තට කියනවා තාරා මිස්ගේ කිසිම වැරද්දක් නැහැ. එයා තමා තාරා මිස් එක්ක පස්සෙන් පොලිසියට ගියේ කියලා. මේ වෙලාවෙ ඉතින් ජෝන් කුෂීට පොරොන්දු වෙනවා ආයේ කවදාවත් තාරා මිස්ට බනින්නේ නැහැ කියලා. හැබැයි ඉතින් දැන් කුෂීව නිදි කරලා ජෝන් පහලට එනකොට දකිනවා මැරියන් කට්ටියක් ඒගොල්ලොන්ගේ ගෙදර ඉස්සරහා ඉන්නවා. ඉතින් මේ කට්ටිය ඇවිල්ලා තියෙන මේ ජෝන් කියන කෙනා මේ මැරියන්ට විරුද්ධව දේවී කියන කෙනාව පැහැරගත්තා නිසා පැමිණිල්ලක් කරා කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ ජෝන් නම් කියනවා එයා මේ වගේ කිසිම පැමිණිල්ලක් කරේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ මැරියන් නම් ජෝන්ට හොදටම ගහන්න ගන්නවා. ඔන්න ඉතින් මේ වෙලාවේ මේ පැත්තේ IPS වෙන කෙනා මෙතනට ඇවිල්ලා ඒගොල්ලොන්ට කියනවා ඇත්තටම මේ ජෝන් නෙමේ පැමිණිල්ලක් කරේ එයාම තමයි පැමිණිල්ලක් කරේ කියලා. ඒ වගේම මේ වෙලාවේදී මේ IPS මේගොල්ලොන්ට කියනවා ඒගොල්ලෝ මේ ගහන්නේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් සටන් කරන IPS සත්‍ය වර්මා කියන කෙනාට කියලා. ඔන්න මේ වෙලාවේ අපිට පේන්නනවා තාරා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලනවා මේ ජෝන් කියන කෙනා ඇත්තටම කවුද කියලා. මොකද ඉතින් මේ තාරා කියන කෙනාට මේ වෙනකොටත් මේ ජෝන් කියන කෙනා ගැන සැකයක් ඇති වෙලා තියෙන නිසා. ඉතින් මේ වෙලාවේ මේ තාරා කියන කෙනා දැනගන්නවා මේ ජෝන් කියන්නේ පොලිසිය හිටපු IPS සත්‍ය වර්මා කියලා. ඔන්න මේ වෙලාවේ නම් ඉතින් ජෝන් එයාට ගහපු හැමෝටම හොදටම ගහනවා.
මීළඟට ඉතින් අපිට පෙන්නනවා තාරා කියන මිස් දැන් මේ ජෝන් කියන කෙනා පොලිසිය කෙනෙක් කියලා දැනගත්තු නිසාම මේ කෙනාව හම්බෙන්න එනවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා අවුරුදු 6කට කලින් වුණ කතාවක්. මේ වෙලාවේ මුම්බායි වල තියෙන ඉස්කෝලේක ළමයි වගේක් යනකොට ඒගොල්ලෝ දකින්නවා ඊට කලින් දවසේ රෑ මැරියන් වගේක් බීලා මෙතන නිදාගෙන ඉන්නවා කියලා. හැබැයි මේ වෙලාවේ මේ ළමයි මේ මැරියන්ට කියනවා දැන් ඉස්කෝලේ පටන් ගන්නට ඕන නිසා මෙතනින් යන්න කියලා. මේ වෙලාවෙ ඉතින් මේ මැරියන් නම් මේ ළමයින්ට ගහලා මෙතනින් එලවලා දානවා. මීළඟට ඉතින් මේ පාසලේ දෙමව්පියෝ රැස් වෙලා පොලිසිය කට්ටියට මේ ගැන කියලා පොලිසිය කෙනෙකුත් මෙතනට එනවා. හැබැයි ඉතින් අන්තිමට මේ මැරියන් මේ කෙනාටත් පහර දීලා එලවලා දානවා. මේ නිසාම ඉතින් පොලිසිය කට්ටිය මේ ප්‍රශ්නේ විසඳන්න මේ පැත්තේ ඉන්න IPS සත්‍යවර්මා කියන කෙනාට කතා කරනවා. ඉතින් මීළඟට මේ සත්‍යවර්මා කියන කෙනා මෙතනට එනවා. ඉතින් මේ කෙනා ඇවිල්ලා මේ මැරියන් හැමෝටම කියනවා කාමරේ දොර වහන්න කියලා. ඉතින් මීළඟට මේ සත්‍යවර්මා මේ පන්තියේ තියෙන පොතක් අරගෙන මේ පොතෙන් ප්‍රශ්න අහන්න ගන්නවා. හැබැයි ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුණු හැම මැරයටම මේ වෙලාවේ සත්‍යවර්මා හොදටම වේවැලෙන් පහර දෙනවා. අන්තිමට ඉතින් මෙතන හිටපු හැම මැරයෙක්ම මේ සත්‍යවර්මගෙන් හොදටම ගුටි කාලා මෙතනින් එළියට යනවා. ඉතින් මේ සත්‍යවර්මා කියන පොලිසිය කෙනා නම් අසාධාරණේ පොඩ්ඩක්වත් පෙන්වන්න බැරි කෙනෙක්. ඔන්න මීළඟට අපිට පෙන්නනවා මේ පැත්තෙන් බය කරගෙන ඉන්න නානාජී කියන කෙනාව. ඉතින් මේ කෙනා මේ වෙලාවේ දේව් කියන ගෑනු ළමයා පැනලා ගියපු හේතු වුණ කෙනාව මේ වෙලාවේ මරලා දානවා. ඉතින් මේ දේව් කියන ගෑනු ළමයා මේ නානාජී කියන කෙනා ළඟ වැඩ කරන බද්රිනාත් කියන රැවුල කපන කෙනාගේ දුවයි. හැබැයි මේ කෙනාට මේ නානාජී කියන කෙනාට විරුද්ධව කටයුතු කරන්න තරම් ශක්තියක් නැහැ. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා සත්‍යාගේ අම්මා සත්‍යවත් එක්කගෙන සොනාලි කියන ගෑනු ළමයෙක්ව බලන්ට එක්කගෙන යනවා. මොකද ඉතින් සත්‍යත් විවාහ වෙන වයස හරි ගිහින් හිටියත් තාමත් සත්‍යයට ගෑනු ළමයෙක් නැති නිසා. හැබැයි මේ වෙලාවේ සත්‍යා සොනාලිත් එක්ක තනියම කතා කරාම දැනගන්නවා මේ සොනාලි කියන කෙනා මේ විවාහයට කැමැත්තෙන් නෙමෙයි ඉන්නේ කියලත් ඒ වගේම මේ කෙනාට වෙන පිරිමි ළමයෙක් ඉන්නවා කියලත්. මේ නිසාම ඉතින් මේ වෙලාවේ සත්‍යා මේ විවාහයට අකමැති කියලා එයාගේ අම්මවත් ඒකගෙන ආපහු එනකොට නම් සත්‍යාගේ අම්මා සත්‍යයට හොදටම බනිනවා. එයා බලන්ට යන ගෑනු ළමයි ඔක්කොටම කැමති නෑ කියලා කියනවා කියලා. හැබැයි මේ වෙලාවේ සත්‍ය යන වාහනේ ළඟට එන පොඩි ළමෙක් සත්‍යයට එයා ළඟ තියෙන දෙයක් මිලදී ගන්නට කියලා කිව්වත් සත්‍ය මේ වෙලාවේ මේ ළමයාගෙන් අහනවා පාසල් යන වයසේ ඉඳලත් පාරේ බඩු විකුණන්නේ මොකද කියලා. හැබැයි මේ වෙලාවේ මේ කොල්ලගේ අක්කා ඇවිල්ලා එයාට හොදටම බනිනවා බඩු විකුණන්නේ නැතුව එක එක්කෙනාත් එක්ක කතා කර ඉන්නවා කියලා. මොකද ඉතින් මේ කට්ටියව පාරට දාපු කෙනා ඒගොල්ලොන්ව දැක්කොත් මේ කට්ටියට හොදටම ගුටි කණ්ඩ වෙන නිසා ඔන්න ඉතින් මේ වෙලාවේ මේ ළමයිව පාලනය කරන කෙනත් මෙතනට ඇවිල්ලා අර කොල්ලටත් බැනලා එලවලා මේ වෙලාවේ සත්‍යයට කියනවා අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ නැතුව දින දේ ගන්න බැරි නම් මෙතනින් යන්න කියලා. මීළඟට ඉතින් සත්‍ය අයාගේ අම්මට කියනවා එයා විනාඩි 5න් එන්නම් කියලා. අර ළමයි පාලනය කරන කෙනා ළඟට ගිහිල්ලා මේ කෙනාට හොදටම පහර දෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ කෙනාගේ අනික් කට්ටියත් මෙතනට ඇවිල්ලා සත්‍යයට පහර දෙන්න හැදුවා. සත්‍යයට පුළුවන් වෙනවා මේ කට්ටිය හැමෝටම හොදටම පහර දෙන්න. ඉතින් සත්‍ය මේ කට්ටියට පහර දීපු විදිහට මේගොල්ලෝ හැමෝම අන්තිමේදී ස්පිරිතාලෙටත් ගෙනියන්න වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ කට්ටියට බෙහෙත් දානවා. මීරා කියන වෛද්‍යවරිය සත්‍යයට කතා කරලා එයාට හොදටම බනිනවා. මේ කට්ටියට පහර දීලා තියෙන විදිහ දැක්කම. හැබැයි මේ වෙලාවේ සත්‍ය මේ වෛද්‍යවරියට කියනවා මේ මැරියන් අත් කකුල් කඩලා දාලා ඇස් වලට ඇසිඩ් දාලා අන්ධ කරලා ඒ ළමයිව අසරණ කරලා පාරට දාලා ඒ ළමයින්ගෙන් සල්ලි හම්බ කරනවා කියලා. හැබැයි මේ දේ ඇහුවට පස්සේ නම් මීරටත් මේ ළමයි ගැන හුඟක් දුක හිතෙනවා. ඉතින් මේ වෙලාවේ මේ ළමයි ටික ඉස්පිරිතාලෙන් බෙහෙත් දාගෙන සත්‍යව හමුවෙන්ට එනවා. ඉතින් අන්තිමට මේ දේවල් දැක්කට පස්සේ මීරට සත්‍ය ගැන ආදරයක් ඇති වෙනවා. මේ වෙලාවෙ ඉතින් මීරා සත්‍යයෙන් අහනවා එයාට ගෑනු ළමයෙක් ඉන්නවද කියලා. මේ වෙලාවෙ ඉතින් සත්‍යයට තාමත් ගෑනු ළමයෙක් නැහැ කියලා කිව්වා. මේ වෙලාවේ මීරා සත්‍යයට කියනවා එහෙනම් අද හවසට හමු වෙමු කියලා. මීළඟට ඉතින් සත්‍ය රෑ වෙලා ඇවිත් මීරාව බස් එකේදී හමු වෙනවා. මේ වෙලාවෙ ඉතින් මීරා එයා සත්‍යයට කැමතියි කියලාත් කියනවා. හැබැයි ඉතින් සත්‍යත් මේ වෙනකොට මේ කෙනාට කැමැත්තෙන් තමයි ඉන්නේ. මේ නිසාම ඉතින් මේ දෙන්නගේ ආදර කතාව මෙතන ඉඳන් පටන් ගන්නවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා නානාජී කියන කෙනාගේ පුතා වන අශ්වින් එයාගේ තාත්තට කියනවා එයාට මහ ඇමතිවරයෙකු වෙන්න ඕනේ කියලා.
මේ නිසා ඉතින් නානාජිත් එයාගේ පුතා මහ ඇමති කරන්නම් කියලා එයාට පොරොන්දු වෙනවා. ඔන්න මීළඟ දවසේ සත්‍යා පොලිසියට යන්න හදනකොට මේ වාහනේට එයාගේ අම්මත් නැගලා ඉන්නවා. මේ වෙලාවෙ ඉතින් සත්‍යා එයාගේ අම්මව මේ වාහනයෙන් බසලා එයාට කියනවා මේක රජේ වාහනයක් නිසා පෞද්ගලික වැඩවලට පාවිච්චි කරන්න බෑ කියලා. ඒ වගේම මේ වෙලාවේදී සත්‍යා අම්මව ට්‍රීවිල් එකක දාලා පිටත් කරනවා. ඔන්න මීළඟට සත්‍යාට කෝල් කරලා මීරා කියනවා එයා පළවෙනි පාරට සාරියක් ඇදපු නිසා මීරාව බලන්ට එන්න කියලා. මේ නිසාම ඉතින් සත්‍යා මීරාව බලන්ට ගියාට පස්සේ සත්‍යා දැනගන්නවා මීරා එයාගේ යාළුවෙක්ගේ උත්සවයකට යනවා කියලා. මේ නිසාම ඉතින් සත්‍යාත් පොලිසිය ජීප් එකේම මීරාව එක්කගෙන ගිහිල්ලා මේ උත්සවයට සහභාගී වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ උත්සවයේ ටික වෙලාවක් ඉන්නකොට තමයි සත්‍යා දැනගන්නේ එයාගේ අම්මත් මේ උත්සවයට ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ වගේම මේ වෙලාවේදී සත්‍යාගේ අම්මා දැනගන්නවා එයාගේ පුතා හා මීරා අතර ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඔන්න මීළඟට අපිට පෙන්නනවා සත්‍යාගේ ගෙදරදී සත්‍යාගේ අම්මා හා මීරා කතා කරමින් ඉන්න ඉඩ දීලා රාම් කුස්සියට වෙලා ඉන්නවා. මේ වෙලාවෙ ඉතින් සත්‍යාගේ අම්මා කුස්සියට ඇවිල්ලා සත්‍යාට කියනවා එයා හුඟක් දවස් සත්‍යාට කෙල්ල හොයමින් මහන්සි වුණත් සත්‍යා ඒ පෙන්නපු කිසිම කෙල්ලෙට කැමති වුණේ නැති නිසා මේ වෙලාවේ මීරටත් සත්‍යාගේ අම්මා කැමති නෑ කියලා. ඒ වගේම මේ වෙලාවේදී සත්‍යාගේ අම්මා කියනවා සත්‍යාට මේ කෝපි එක දීලා එයාව ගෙදරට ගිහිල්ලා දාන්න කියලා. ඒ වගේම ආයේ පැත්තේ යන්න එපා කියලාත් මේ වෙලාවේ සත්‍යාගේ අම්මා කියනවා. මීරාට ඉතින් සත්‍යා මීරාව ගෙදර ඇරලවලා සත්‍යා මීරට කියනවා එයාගේ අම්මා කියපු දේවල් වැඩි හිතන්න එපා කියලා. ඒ වගේම මේ වෙලාවේදී සත්‍යා මීරට කියනවා එයා ඉක්මනට අම්මගෙන් මේ සම්බන්ධයට කැමැත්ත ගන්නම් කියලා. හැබැයි මේ වෙලාවේ තමයි සත්‍යා ඇත්තටම දැනගන්නේ එයාගේ අම්මා මීරට ඇත්තටම කැමති වුණා කියලාත් සත්‍යාට කිව්වේ බොරුවක් කියලාත්. දැන් ඉතින් මේ වුණ දේත් එක්ක සත්‍යා නම් ඉන්නේ හුඟක් සතුටින්. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා සත්‍යා පොලිසියේ ඉන්නකොට මේ වෙලාවේ පොලිසියට එනවා අම්බා කියන කෙනාගේ අම්මයි තාත්තයි. හැබැයි ඉතින් මේ අම්බා කියන කෙනාගේ තාත්තට නම් කතා කරගන්න බැරි නිසා මේ වෙලාවේ අම්බාගේ අම්මා සත්‍යාට කියනවා එයාගේ දුව ටික දවසක ඉඳලා අතුරුදහන් වෙලා ඉන්නවා කියලා. මේ නිසා ඉතින් සත්‍යා මේ ගෑනු ළමයා ගැන තොරතුරු හොයාගෙන යනකොට දැනගන්නවා මේ ගෑනු ළමයා පාසල් ඇරිලා ආපහු බස් එකේ ඇවිල්ලා තියෙනවා කියලත් ඊට පස්සේ තමයි මේ ගෑනු ළමයා අතුරුදහන් වෙලා තියෙන්නේ කියලත්. මේ නිසාම ඉතින් සත්‍යා මීළඟට මේ ළඟ තියෙන කඩේකට ගියාම දැනගන්නවා මේ ගෑනු ළමයා හැමදාමත් මේ කඩේ ළඟින් තමයි බස් එකෙන් බැහැලා ගෙදර යන්නේ කියලා. ඒ වගේම දැන් ටික දවසක ඉඳන් මේ කඩේ කට්ටිය කවුරුත් මේ ගෑනු ළමයාව දැක්කේ නැහැ කියලාත් මේ වෙලාවේදී සත්‍යා දැනගන්නවා. ඒ වගේම මේ වෙලාවේදී සත්‍යා දැනගන්නවා මේ ගෑනු ළමයාත් එක්ක හැමදාමත් ගෙදර යන බල්ලා දැන් ටික දවසක ඉඳන් මේ කඩේ ළඟටම වෙලා ඉන්නවා කියලා. හැබැයි ඉතින් මේ බල්ලා කළු පාට වාහනයක් පාරේ ගියාම නම් මේ වාහනේ පස්සේ යනවා කියලා සත්‍යා මේ වෙලාවේදී දැනගන්නවා. මේ නිසා ඉතින් සත්‍යාට තේරෙනවා මේ ගෑනු ළමයාව කට්ටියක් පැහැගෙන ගිහිල්ලා තියෙන කළු පාට වාහනයක කියලා. මේ නිසා ඉතින් සත්‍යා මේ පාරේ මීට ටික දවසකට කලින් ඉඳන් ගියපු හැම කළු පාට වාහනයක්ම CCTV දර්ශන වලින් පරීක්ෂා කරන්න ගන්නවා. මේ වෙලාවෙ ඉතින් සත්‍යාට හොයාගන්න පුළුවන් වෙනවා අම්බා කියන මේ ගෑනු ළමයාව පැහැරගෙන ගියපු වාහනේ. මීළඟට ඉතින් සත්‍යා මේ වාහනේ ගියපු තැන් පරීක්ෂා කරාම සත්‍යා දැනගන්නවා මේ වාහනේ ළඟපාතම තමා තියෙන්නේ කියලා. මේ නිසා ඉතින් සත්‍යා මේ ගෑනු ළමයාව හංගලා තියෙන තැනත් හොයාගන්න සමත් වෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ සත්‍යා මේ තැනට යනකොටත් මේ ගෑනු ළමයාව කවුදෝ කට්ටියක් ගෙනි තියලා මෙතනින් යන්න යනවා. හැබැයි මේ වෙලාවේ සත්‍යා මේ ගෑනු ළමයාව බේරගන්න උපරිම උත්සාහ දැරුවත් මේ වෙනකොටත් මේ ගෑනු ළමයාගේ සිරුරෙන් 140ක් විතර පිලිසිලා තිබුණු නිසා සත්‍යාට මේ ගෑනු ළමයාගේ ජීවිතේ නම් බේරගන්න බැරි වෙනවා. ඒ වගේම මේ වෙලාවේදී මේ ගෑනු ළමයා පරීක්ෂා කරපු වෛද්‍යවරිය සත්‍යාට කියනවා මේ ගෑනු ළමයා කුරුක ලෙස දූෂණයට ලක් වෙලා තියෙනවා කියලා. හැබැයි දැන් මේ වුණ දේත් එක්ක සත්‍යා නම් ඉන්නේ හොදටම කේන්තියෙන්. මීළඟට ඉතින් සත්‍යා දැනගන්නවා මේ දේ කරලා තියෙන්නේ නානාජී කියන කෙනාගේ පුතා වන අර්ජුන් කියලා. මේ නිසාම ඉතින් සත්‍යා නානාජී ළඟට ගිහින් කියනවා එයාගේ පුතා ගෑනු ළමයේ දූෂණය කරපු නිසා එයාව අත්අඩංගුවට ගන්න ඕනේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න උසස් නිලධාරියෙක් සත්‍යාට කියනවා දැන් ඉතින් මේ නානාජීගේ පුතා ඡන්දයෙන් දිනලා ඉන්න හින්දා මේ කෙනාව අත්අඩංගුවට ගන්න බෑ කියලා. හැබැයි දැන් මේ උණ දේවලුත් එක්ක සත්‍යා නම් ඉන්නේ හුඟක් කේන්තියෙන්. මේ නිසා ඉතින් සත්‍යා ගණේෂ් එක්ක වාහනේ යනකොට සත්‍යා ගණේෂ්ට කියන වාහනේ නතර කරන්න කියලා.
මීට පස්සේ ඉතින් සත්‍යා ගණේෂ්ගෙන් අහනවා එයා දැන් පොලිසිය කෙනෙක් නෙවි සාමාන්‍ය මිනිසෙක් වුණා නම් මේ කෙනාට මොකද කරන්න කියලා. මේ වෙලාවෙ ඉතින් ගණේෂ් නම් කියන්නේ මේ කෙනාව ගිනි තියලා දානවා කියලා. ඉතින් මේ වෙලාවේ ගණේෂ් සත්‍යා බිබී ඉදලා වැටුණු සිගරට් එකක් අරගෙන මෙතන තියෙන පිදුරු ගොඩකට දැම්මම මේ වෙලාවේ නානාජිගේ පුතා මේ පිදුරු ගොඩේ ඉදලා ගිනිගෙන මිය යනවා. ඉතින් මේ දේවල් ඔක්කොම කරලා නම් තියෙන්නේ සත්‍යා කියන කෙනාමයි. මොකද ඉතින් මේ කෙනා මේ නානාජිගේ පුතා මීට කලින්ම අල්ලගෙන තියෙනවා. ඉතින් මේ කෙනාට ගහලා මේ පිදුරු ගොඩේ දාලා තිබිලා තමයි තියෙන්නේ. ඉතින් මේ නානාජිගේ පුතා මිය ගියාට පස්සේ සත්‍යා ගණේෂ්ට කියනවා නානාජිට මේ ගැන කතා කරලා කියන්න කියලා. ඉතින් මීළඟට නානාජිත් ඇවිල්ලා එයාගේ පුතාගේ මලසිරුර බැලුවම සත්‍යාට කියනවා මේ දේ කරපු කෙනා එයාට හොයලා දෙන්න කියලා. හැබැයි යාළුවනේ සත්‍යා නම් මේ වෙලාවේ කියනවා මේ කෙනා අපරාධකාරයෙක් නිසා මේ කෙනාව මරන්න හුඟක් කට්ටිය ඉන්න පුළුවන් කියලා. ඒ අතරට මේ කෙනා දූෂණය කරපු ගෑනු ළමයාගේ දෙමව්පියන්, ඒ වගේම මේ ගෑනු ළමයාගේ අයියා, එහෙමත් නැත්නම් මං වගේ පොලිසිය කෙනෙකුත් ඉන්න පුළුවන් කියලා මේ වෙලාවේ සත්‍යා නානාජිට කියනවා. ඉතින් මේ වෙලාවේ තමයි නානාජි දැනගන්නේ එයාගේ පුතාව මරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි මේ සත්‍යා කියන කෙනා කියලා. මීළඟට යාළුවනේ අපිට පේනවා මේ කුෂි ඉගෙන ගන්න පාසලේ ගුරුවරියක් ලෙස ඉන්න තාරා කියන කෙනාගේ ඇත්ත නම නම් අදීරයි. ඉතින් මේ කෙනා පොලිසියේ ඉන්න ISP කෙනෙක්. මෙයා ඉතින් මේ විදිහට වෙස්වලාගෙන ඉන්නේ මේ පැත්තේ ඉන්න මැරියන් ගැන තොරතුරු හොයාගන්න වගේම මේ පැත්තේ රාවෝ කියන කෙනා කරගෙන යන ගෑනු ළමයි පැහැරගෙන ඒ අය විවිධ කට්ටියට විකුණන ජාවාරම හොයාගන්න. මීළඟට යාළුවනේ ඉතින් මම මේ කතාවේ ඉදිරියට මේ කෙනාට අදීරා කියන නමින්ම කතා කරනවා. ඔන්න මීළඟට අදීරා කියන කෙනා සත්‍යා ඉන්න ගෙදරට එනවා. හැබැයි මේ වෙලාවේ ගණේෂ් නම් අදීරාට කියනවා එයා කවුද කියලා මේ වෙනකොටත් මේ කට්ටිය දන්නවා. ඒ වගේම මේ කට්ටිය දැන් ওই ප්‍රශ්න වලට පැටලෙන්න කැමති නෑ කියලා. ඉතින් මේ වෙලාවේ අදීරා ගණේෂ්ගෙන් අහනවා කුෂිගේ අම්මට මොකද වුනේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නම් ගණේෂ් මේ කෙනාට සත්‍යාගේ අතීත කතාව කියන්න ගන්නවා. ඔන්න මේ වෙලාවේ සත්‍යා මීරත් එක්ක එයාගේ තාත්තව හම්බෙන්න යන ගමන් ඉන්නේ. හැබැයි මීරාගේ තාත්තා නම් පොලිසිය කට්ටියට පොඩ්ඩක්වත් කැමති නැහැ. මේ නිසාම ඉතින් මීරාගේ තාත්තා සත්‍යාව දැකපු ගමන්ම එයාට අකමැති වෙනවා. හැබැයි ඉතින් කොහොම හරි මේ වෙලාවේ සත්‍යාට පුළුවන් වෙනවා මීරාගේ තාත්තව මේ විවාහයට කැමති කරගන්න. හැබැයි ඉතින් මේ වෙලාවේ සත්‍යා නොහිතපු විදිහට නානාජිගේ මැරියන් කට්ටියක් ඇවිල්ලා මේ වෙලාවේ සත්‍යාට පහර දෙන්න ගන්නවා. හැබැයි ඉතින් මේ වෙලාවේ සත්‍යා ආරක්ෂිත තැනකට මීරාගේ පවුලේ කට්ටියව තියලා මෙතන ඉන්න හැම මැරේට්ටම හොදටම පහර දීලා මරනවා. හැබැයි මේ දේවල් ඔක්කොම මීරාගේ තාත්තා බලාගෙන ඉඳලා මීරටත් බැනලා එයාව එක්කගෙන යනවා. එයා පොලිසිය කට්ටියට කැමති නැත්තේ ඒ කට්ටියට තියෙන ඔන්න ඔය ජීවිත අවදානම නිසා කියලා මේ වෙලාවේ මීරාගේ තාත්තා මීරට කියනවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා නානාජී කියන කෙනා එයාගේ පුතාගේ අවසන් කටයුතු කරනවා. හැබැයි මේ වෙලාවේ මෙතනට සත්‍යා කියන කෙනාත් එනවා. හැබැයි ඉතින් නානාජීගේ කට්ටිය සත්‍යාව දැක්කම නම් මේ වෙලාවේ සත්‍යාගේ වාහනේට හොදටම පහර දෙන්න ගන්නවා. හැබැයි මේ වෙලාවේ සත්‍යා නානාජී ළඟට ඇවිල්ලා කියනවා එයා ආවේ මේ කෙනාව අත්අඩංගුවට ගන්න කියලා. කොහොම හරි ඉතින් සත්‍යාට නානාජී ළඟ ඉන්න බද්රිනාත් කියන කෙනාගේ සහායත් ඇතුව මේ වෙලාවේ නානාජීව අත්අඩංගුවට ගන්න පුළුවන් වෙනවා. මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා සත්‍යා මීරාව හම්බෙලා එදා වුණ දේත් එක්ක මීරා හා එයාගේ පවුලේ කට්ටිය මේ වෙනකොටත් බය වෙලා ඉන්න නිසා මේ වෙලාවේ මීරාට සත්‍යා කියනවා එයාගේ රස්සාව නිසා මේගොල්ලෝ කාටවත් කරදරයක් වෙන්නේ නැහැ කියලා. කොහොම හරි ඉතින් අන්තිමට මේ දෙන්නගේ කසාදයක් සිදු වෙනවා. මීළඟට ඉතින් මේ දෙන්නට කුෂි කියන ගෑනු ළමයෙකුත් ඉපදෙනවා. ඉතින් යාළුවනේ කාලේ මෙහෙම ගත වෙලා යනකොට දවසක් සත්‍යා මීරත් එක්ක කතා කර ඉන්නකොට නානාජී කියන කෙනා හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා මේ වෙලාවේ මීරට වෙඩි තියනවා. මීළඟට ඉතින් සත්‍යාටත් හොදටම පහර දීලා මේ කෙනා සත්‍යාටත් වෙඩි තියනවා. මීට පස්සේ ඉතින් සත්‍යාගේ අම්මවත් මරලා දාලා සත්‍යාගේ දුව වෙන කුෂීව නාන ගමන් හිටපු නිසා මේ කෙනාගේ බාත් එකේ වතුරත් වැඩි කරලා මෙතනින් යන්න යනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ එකපාරට මීරට සිහිය ඇවිත් සත්‍යාට කතා කරනවා. හැබැයි ඉතින් මේ වෙනකොට සත්‍යා නැගිටින්නේ නැති නිසා මීරා ගිහින් කුෂීව වතුරේ ගිලිලා ඉන්නකොට මේ වෙලාවේ කුෂීව බේර ගන්නවා. මීළඟට ඉතින් මීරා සත්‍යා ළඟට ඇවිල්ලා කියනවා කුෂීව ඉක්මනට ඉස්පිරිතාලෙට අරන් යන්න කියලා.
ඒ වගේම මේ වෙලාවේදී මීරා සත්‍යයට එක පොරොන්දුවකුත් වෙන්න කියනවා. ඒ තමා සත්‍ය ආයේ පොලිසිය රස්සාවෙන් අයින් වෙලා කුෂීව හොඳින් බලා ගන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ සත්‍ය මේ දේ පොරොන්දු වෙනකොටම මීරා මිය යනවා. ඉතින් මේ වෙලාවේ මේ දේවල් ඔක්කොම ගණේෂ් අදීරට කියනවා. ඒ වගේම මේ වෙලාවේදී ගණේෂ් කියනවා සත්‍ය කියන කෙනා මීට අවුරුදු 6කට කලින් මිය ගියා කියලත් දැන් එයා ජෝන් විදිහට කුෂීත් එක්ක සතුටින් කාලය ගත කරනවා කියලා. ඉතින් යාළුවනේ මීළඟට මම ජෝන් කියන නම පාවිච්චි කරන්නේ නැතුව මේ කෙනාට සත්‍ය කියලාම කතා කරන්න. ඔන්න යාළුවනේ මේ වෙලාවේ කුෂී හා සත්‍ය මෙතනට එනවා. ඉතින් මේ වෙලාවේ කුෂී අදීරට කියනවා එයා ගමනක් යනවා මේකට අදීරත් එනවද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ අදීර නම් කියනවා ඊට පස්සේ ඔයගොල්ලෝ යන ඕනම තැනකට එයාත් එනවා කියලා. මීළඟට යාළුවනේ අපිට පේනවා කුෂී ට්‍රිප් එකක් යනකොට මේ වෙලාවේ සත්‍ය කුෂීව බස් එකට ගිහිල්ලා දානකොට සත්‍යයට කෝල් එකක් එනවා නානාජී කියන කෙනාගෙන්. ඉතින් මේ කෙනා සත්‍යගේ පවුල කට්ටිය මරපු නිසා මේ වෙනකොට ඉන්නේ හිරගෙදර. මේ වෙලාවෙ ඉතින් මේ කෙනා සත්‍යයට කියනවා එයාට තෑග්ගක් දෙන්න තියෙනවා කියලා පොඩ්ඩක් පිටිපස්සහ බලන්න කියලා. ඉතින් යාළුවනේ මේ වෙලාවේ කුෂී ඇතුළු කට්ටිය ගිහපු බස් එක එකපාරටම ගඟට වැටෙනවා. මේ වෙලාවෙ ඉතින් සත්‍ය මෙතනට ගිහිල්ලා වතුරට පැනලා මේ ළමයි හැමෝම බේර ගන්නවා. ඒ වගේම ඉතින් කුෂීවත් සත්‍ය මේ වෙලාවේ බේර ගන්නවා. හැබැයි මේ වෙලාවේ ආපහු නානාජීගෙන් කෝල් එකක් ඇවිල්ලා මේ කෙනා සත්‍යයට කියනවා එයා මිනිබිරිව පොඩ්ඩක් නෑවුවා විතරයි. ඒ දෙයට ඔච්චර බය වුණාද කියලා. ඒ වගේම මේ වෙලාවේදී නානාජී කියනවා සත්‍යව හොයාගෙන මේ කෙනා ඉක්මනට එනවා කියලා. ඔන්න මීළඟට යාළුවනේ අපිට පෙන්නනවා බාල්දේව් කියන පොලිසියේ ඉන්න IPS කෙනා ළඟට ගෑනු කෙනෙක් ගිහිල්ලා කියනවා එයාගේ දුව ටික දවසක ඉඳන් අතුරුදහන් වෙලා කියලා. හැබැයි ඉතින් මේ බාල්දේව් කියන කෙනත් නානාජිගේ කට්ටියට සම්බන්ධ කෙනෙක්. මේ නිසා ඉතින් මේ වෙලාවේ මේ බාල්දේව් කියන පොලිසිය කෙනා මේ ගෑනු කෙනාටත් බැනලා මෙතනින් එලවලා දානවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ ගෑනු කෙනා පොලිසිය ඉස්සරහට වෙලා කියනවා මේ කට්ටිය හැමෝටම දඩුවම් දෙන්න එයා එනවා කියලා. ඔන්න යාළුවනේ මේ වෙලාවේ සත්‍ය ආපහු පොලිස් ඇදුම ඇදගෙන ඇවිත් මේ පොලිසියේ ඉන්න IPS ලෙස වැඩ කරන බාල්දේව් කියන කෙනාව මරලා දානවා. හැබැයි දැන් මේ IPS කෙනෙක් ඝාතනය වුණ නිසා මෙතන හිටපු පොලිසිය කෙනෙකුගෙන් විමර්ශන නිලධාරීන් අහනවා මේ කෙනාව මැරුවේ කවුද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ මේ පොලිසිය කෙනා නම් කියන්නේ IPS සත්‍යදේව ඇවිල්ලා තමයි මේ කෙනාව මැරුවේ කියලා. මේ වෙනකොටත් හැමෝම දන්න කාරණයක් තමයි මේ IPS සත්‍ය කියන කෙනා මීට අවුරුදු 5කට කලින් මිය ගියා කියලා. මේ නිසා ඉතින් මේ වෙලාවේ මේ විමර්ශන නිලධාරීන් නම් හිතන්නේ මේ පොලිසිය කෙනාට පිස්සු කියලා මේ කෙනා මානසික රෝහලකට ගිහිල්ලා දාන්න කියලා කියනවා. ඔන්න මීළඟට යාළුවනේ අපිට පේනවා සත්‍ය ආපහු ඉස්සර වගේම අසාධාරණයට විරුද්ධව වැඩ කරනවා. මීළඟට අපිට පේනවා බීමා කියන කෙනෙක් නානාජිට ඇවිල්ලා කියනවා සත්‍ය ආපහු ඇවිල්ලා ඉන්නේ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නානාජි නම් කියනවා අද රැයින් පස්සේ ආපහු සත්‍ය ගැන කිසිම තොරතුරක් හොයාගන්න නැති වෙයි කියලා. මොකද ඉතින් මේ නානාජි හදන්නේ අද රැයට සත්‍යව මරලා දාන්න. ඔන්න මීළඟට අපිට පේනවා නානාජිලා අලුතෙන් හදන ගොඩනැගිල්ලක ආරක්ෂිත වැටක් නැති නිසා සේවකයන් 8 දෙනෙක් බිමට වැටිලා මිය ගිහින් තියෙනවා. මේ නිසා ඉතින් මේ ගොඩනැගිල්ලේ වැඩ කරන සේවකයන් හැමෝම උද්ඝෝෂණයක් ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මෙතනට බීමා මෙතන සේවකයන් පාලනය කරන ලොක්කට ලක්ෂ 12ක් දෙන්නම් කියලා මේ උද්ඝෝෂණය නවත්තලා ආපහු වැඩ කරන්න කියනවා. මේ නිසාම ඉතින් මේ වෙලාවේ අන්තිමට මේ සේවකයන් උද්ඝෝෂණය නවත්තන්න කටයුතු කරනවා. මීළඟට මේ බීමා කියන කෙනා මේ බිල්ඩින් එකෙන් වැටිලා මැරුණු කට්ටිය ළඟ ඉන්න පුතෙක්ට එයා ළඟ තියෙන සල්ලි වගේක් දීලා ඒ සල්ලි වලින් චොකලට් එකක් කන්න කියලා කියනවා. ඔන්න මීළඟට අපිට පෙන්නනවා රෑ වෙලා මේ බීමහා එයාගේ කට්ටිය මේ අලුතෙන් හදන ගොඩනැගිල්ලට වෙලා ඉන්නකොට මෙතනට සත්‍ය එනවා. මේ වෙලාවෙ ඉතින් සත්‍ය මේ බීමට හොදටම පහර දීලා මේ කෙනාව ගොඩනැගිල්ලෙන් පහළට දාලා මරනවා. ඉතින් මේ වෙලාවේ අපිට පේනවා බීමා උදේ අර සල්ලි දීපු පොඩි කොල්ලා බීමා මිය ගියාට පස්සේ මෙතනට ඇවිල්ලා එයා ගත්තු චොකලට් එක අරගෙන කනවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා නානාජිගේ මැරයන් ඇවිල්ලා ගණේෂා අදීරා කියන දෙන්නට හොදටම පහර දීලා සත්‍යගේ දුව වෙන කුෂීවත් හා
අධීරාවත් අරගෙන මේ කට්ටිය මෙතනින් යනවා. මීළඟට ඔන්න නානාජී සත්‍යයට කෝල් එකක් දීලා කියනවා කුෂි හා අධීරාව බේරගන්න ඕන නම් ඉක්මනට වරාය ළඟට එන්න කියලා. මේ නිසා මිතින් සත්‍ය මේ වරාය ළඟට ගිහිල්ලා නානාජී කියන කෙනාට කියනවා අපි දෙන්න අතර විතරක් තියෙන ගැටුම කුෂි හා අධීරා සම්බන්ධ කරගන්න ඕනේ නැති නිසා මේ දෙන්නව නිදහස් කරන්න කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ නානාජී නම් සත්‍යයට කියනවා මේ දෙන්න මේ වෙනකොට නැවට පටවලා ඉන්න නිසා මේ කට්ටිය ඉන්න කන්ටේනර් පෙට්ටිය නානාජී හරියට දන්නේ නැහැ කියලා. ඒ වගේම මේ දේ හරියට දන්නේ සත්‍ය ගොඩනැගිල්ලෙන් බිමට දාලා මරපු බීමා කියන කෙනා කියලා. දැන් ඉතින් මේ වෙලාවේ නානාජී සත්‍යයට කියනවා මේ නැව දැන් පිටත් වුණාට පස්සේ මේගොල්ලොන්ව වෙන රටකට ගියාට පස්සේ ආපහු සත්‍යයට කවදාවත් මේ අයව දකින්න හම්බෙන්නේ නැහැ කියලා. ඔන්න මේ වෙලාවේ නානාජීගේ කට්ටිය සත්‍යව ගැට ගහලා එල්ලලා මේ වෙලාවේ සත්‍යයට හොදටම පහර දෙනවා. මීළඟට ඉතින් අපිට පේනවා සත්‍ය ළඟට මීර ඇවිල්ලා සත්‍යයට කියනවා කියලා දැනෙනවා කුෂීව බේරගන්න කියලා. ඔන්න යාළුවනේ මේ වෙලාවේ නම් සත්‍ය මෙතන ඉන්න හැමෝටම ගහලා මේ කට්ටිය විවරයක් කරලා දානවා. ඒ වගේම නානාජීටත් හොදටම ගහලා කුෂී හා අධීරා ඇතුළු කට්ටිය හිර කරලා තියෙන කන්ටේනර් පෙට්ටියත් හොයාගෙන මේ හැමෝම බේර ගන්නවා. ඔන්න මේ වෙලාවේ කුෂීව ආපහු බේරගෙන එනකොට සත්‍ය නානාජී ළඟට ඇවිල්ලා කියනවා එයා මේ නානාජී කියන කෙනාට සමාව දෙනවා කියලා. හැබැයි මේ වෙලාවේ නානාජී නම් සත්‍යයට කියනවා එයා හුඟක් දරුණු කෙනෙක් නිසා එයාට සමාව දෙන වැරද්ද නම් කරගන්න එපා කියලා. හැබැයි ඉතින් කොහොම හරි සත්‍ය මේ වෙලාවේ නානාජීව මරන්නේ නැතුව ගියත් මෙච්චර කාලයක් නානාජී කන්ටේනර් පෙට්ටිය හිර කරගෙන හිටපු කට්ටිය මේ වෙලාවේ මෙතනට ඇවිල්ලා නානාජීට ගහලා මරලා දානවා. ඔන්න යාළුවනේ මීළඟට අපිට පෙන්නනවා අවුරුදු 2කට පස්සේ එක්තරා වෙන්දේසියකදී කාන්තාවන් විකුණනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න ප්‍රධානියෙක් ඇවිල්ලා මේ කට්ටියට කියනවා ඒගොල්ලොන්ට ආයේ ඉන්දියාවේ ඉඳන් කාන්තාවන් මේ වෙන්දේසියට ගෙන්නන්න බෑ. ඒගොල්ලොන්ගේ ඉන්දියාවත් එක්ක තිබුණු සියලුම ජාල විනාශ වෙලා කියලා. ඒ වගේම මේ වෙලාවේදී මේ කට්ටිය ඒගොල්ලොන්ගේ මේ ජාලය විනාශ කරගන්නට සම්බන්ධ වුණු අධීරා හා සත්‍ය හා ඒගොල්ලොන්ගේ ලොක්කවත් මේ වෙලාවේ අල්ලගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ වෙලාවේ අධීරාගේ ලොක්කට පුළුවන් වෙනවා මෙතන ඉන්න හැමෝටම ගහලා මේ කට්ටියව මරලා දාලා මේ ජාලය සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න. ඉතින් මේ සත්‍යලගේ කණ්ඩායමේ නායකයා වෙලා තියෙන්නේ බායිජාන් කියන කෙනයි. ඉතින් මේ දෙයින් මේ සුපිරිම කතාව අවසන් වෙනවා. ඉතින් වෙනද වගේම අපිත් එක්ක මේ කතාව අවසානයේ වෙනකන් නරඹන්න එකතු නොගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් කියන ගමන් මේ වීඩියෝ එක හොඳ නම් පහතින් ලයික් එකකුත් වීඩියෝ එකට දාන ගමන් ඔබේ අදහසක් පහතින් කමෙන්ට් එකක් විදිහට සටහන් කරගෙන යන්න. ඒ වගේම ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ වගේ ෆිල්ම් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් යාළුවනේ අපි තවත් අලුත් ෆිල්ම් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා.